තුලාසි ගමු ඊළඟට වෘෂභ ලග්නේ. දැන් වෘෂභ ලග්න හිමියන්ගේ ගුරු කට කියන්නේ ගුරු තුන්වැන්නේ. සාමාන්‍යයෙන් ගොඩක් අය ගුරු තුන්වැන්නට මාරකයි කියනවා. ඒ කියන්නේ ලෙඩ රෝග ගැන පරිස්සම් වෙන්න නැත්නම් අනතුරුගායක තත්ත්ව ගැන පරිස්සම් වෙන්න. හැබැයි මට මෙහෙම දෙයක් කියන්න. මොකද වෘෂභ ලග්නෙට ගත්තොත් වෘෂභ ලග්නේ ගුරු කියන්නේ ධනු සහ මීන රාශි අධිපති. එතකොට අටවැන්න අයිති වෙන්නේ වෘෂභ ලග්නේ ගුරුගේ රාශියක් වෙන ධනු රාශියට. එතකොට ගුරු අටවැන්නට හිමිකාරීත්වයක් තියෙනවා. එතකොට අටවැන්නෙන් අටවැන්නේ ගමන් කරන්නේ තුන්වැන්නේ. ඔන්න ඔබ මේ කාලය තුල රත වාහන අනතුරු සිදුවේ හැකි ලෙඩ රෝග. ඉතින් අපිට තියෙන්නේ දුලාසි ලෙඩ රෝග වලින් කලින් කල්තියා වළක්වා ගන්න එකනේ. අපි නිසි සෞඛ්‍ය නිසි පෝෂණය ගැන හිතලානේ වෙලාවට කෑම් බීම අරගෙන අපි ඉස්සෙල්ලා අපිට ආදරය කරන්න එපයි. අපි අපේ උසේ හැටියට බර පවත්වාගෙන පිරිසිදු පිළිවෙල ජීවිතයේ තිබ්බොත් අපිට ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න පුළුවන්. ඉතින් ඒ කැපවීමක් තියෙන මිනිස්සයට ගුරුගේ ශක්තිය නරකට පිහිටන්නේ නැහැ. ඒ කියන්නේ හොඳ පැත්තට හැමදේම ගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මේ ශාස්ත්‍රයේ මිනිසුන්ගේ ධනාත්මක චින්තනයට සුභවාදී සිතුවිලි රටාවට තමයි යොදා ගන්න ඕනේ. එතකොට විශේෂයෙන්ම වෘෂභ ලග්න හිමියන්ට කියන්නේ තමන් අවංකත්වයේ තුල සාධාරණත්වයේ තුල තමන්ගේ රැකියාව තුල යහපත් ලෙස වැඩ කරන්න උනන්දුව උත්සාහය තබා ගන්න තමන්ගේ ජීවිතයේ කලෙලි තමන්ගේ අර සහජ හැකියාව. මොකද ගුරු තුන්වැන්නේ යනකොට තමන්ගේ සහජ හැකියාව සමහර විට තමන්ගේ මේ වෙන රැකියාවක ඉන්නේ එයා ආස රැකියාව වෙන තැනක තියෙන්නේ. අන්න ඔබට පුළුවන් හොඳ තීරණයක් අරගෙන තමන්ගේ කැමැත්ත තුමින් තමන්ගේ හැකියාව තුලින් ඉදිරියට යන්න වැඩපිළිවෙලක් හදන්න. මේ හොඳම කාලයක් වෘෂභ ලග්න හිමියන්ට එහෙම ගත්තොත්. ඉතින් මේ කාලේ තමන්ගේ ලෙඩ රෝග ගැන පරිස්සම් වෙමින් ඒ වගේම නිරෝගී සම්පත ගැන නිතරම අවධානය යොමු කරමින් තමන්ගේ ශක්තිය තුලින් මතුවෙන්න පුළුවන් හොඳම කාලයක් වෘෂභ ලග්න හිමියන්ට.